සාමාන්‍යයෙන් අපි මේ වෙනකොට දන්න දැනටමත් පාවිච්චි කරලා තියෙන මෙන්න මේ අයි ක්‍රීම්ස් ටික අරුණම දැනට තියෙන හොඳම අයි ක්‍රීම්ස් ටිකක් කියන්නද. ඉතින් මම අයි ක්‍රීම්ස් වර්ග දෙකක් ගන්නවා. එකක් තමයි මෙන්න මේ Sol 1988 අයි ක්‍රීම් එක. ඉතින් මේක තමයි ඇත්තටම රැට ගන්න. ඒ වගේම තමයි මෙන්න මේ මේරියන් මේකේ තියෙන අයි ක්‍රීම් එක. ඉතින් මේක තමයි මම ඩේ එකට ගන්න. අර ඔයා මේ වීඩියෝ දෙකේම දැක්කේ මෙන්න මේ අයි ක්‍රීම් එක. ඉතින් මේ Sol 1988 අයි ක්‍රීම් එක ගැන අමුතෙන් කියන දෙයක් නෑ. මේක ගැන මම ෆුල් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ ඇසට ප්‍රදේශයේ තියෙන අඳුරු ගතියට ඒ වගේම ෆයින් ලයින් wrinkles මේ හැම දෙයකටම ගොඩක්ම හොඳයි. ඉතින් මේ බේරියන් මේකේ මෙන්න මේ විදිහට තියෙන අයි ක්‍රීම් එක ගොඩක්ම හොඳයි ඇසට ප්‍රදේශයේ තියෙන අඳුරු ගතිය නැති කරගන්න. මේකේ ට්‍රැනෙක්සමික් ඇසිඩ් ඒ වගේම ග්ලූටාතෝන් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. හරිම ජෙන්ටල් විදිහට වැඩ කරන අයි ක්‍රීම් එකක්. ඉක්මන් රිසල්ට් නෑ. හිමින් තමයි රිසල්ට් පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔයාගේ ඇසට ප්‍රදේශයේ තියෙන පුංචි ෆයින් ලයින්ස් wrinkle ඔයාට කරදරයක් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ Axis Y එකේ තියෙන මෙන්න මේ අයි ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඉතින් මේකේ කොලජන් ට්‍රිපල් hyaluronic acid ඒ වගේම 5 peptide complex එකක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ Nambusin brand එකේ තියෙන අයි ක්‍රීම් එකත් මේ වුණාට ගොඩාක් feedbacks දකින්න ලැබෙන අයි ක්‍රීම් එකක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් පස්සේ මම ඇත්තටම පාවිච්චි කරන්න හිතන් ඉන්නේ ඔන්න Nambusin එක. ඉතින් මේකේ අපි බැලුවොත් එමේ NAD, retinol ඒ වගේම 50 peptides අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි මේක ඇසට ප්‍රදේශයේ තියෙන dark ගතියට වගේම fine line wrinkles මේ සේරටම ගොඩක් හොඳයි. තව ඇසට ප්‍රදේශයේ තියෙන අඳුරු ගතිය වගේම ෆයින් ලයින් wrinkles නැති කරගන්න ඔයාට මේ ඩොක්ටර් අල්තියා එකේ තියෙන අයි රෝලර් එකක් මෙන්න මේ විදිහට රෙටිනෝල් අන්තර්ගත වෙන ඔයාට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මේකේ තියෙන රෙටිනෝල් ඉතින් රෙටිනෝල් වලට අමතරව ඒක පොඩ්ඩක් ජෙන්ටල් කරන්න බකුචියෝල් ඒ වගේම පෙප්ටයිඩ්ස් අන්තර්ගත කරලා තියෙනවා. ඔන්න ඉතින් ඔයාට තියෙන හරීම සෙන්සිටිව් අයි ඒරියා එකක් නම් ඔයාට රෙටිනල් යූස් කරන්නත් ඕන නම් විශේෂයෙන් ඇසට ප්‍රදේශයේ අඳුරු ගතිය, රැලි ගතිය මේ සේරම නැති කරගන්න ඔන්න ඔයාට Beauty of Joseon ළගේ තියෙන මෙන්න මේ අයි ක්‍රීම් එක try කරන්න පුළුවන්. මොකද මේකේ රෙටිනල් වගේම ජින්සෙන් අඩංගු වෙනවා. ඒ වගේම ඉතින් සාමාන්‍ය Beauty of Joseon ළගේ ප්‍රොඩක්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි හරීම gentle sensitive skin එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අයි ක්‍රීම්ස් ටික ගැන අත්‍තරම ගොඩාක් විස්තර තියෙනවා. විශේෂයෙන් යූස් කරන්න ඕන විදිය මේ හැමදේම ගැන ලොකු විස්තර තියෙනවා. ඉතින් ඔන්න ඔයාට ඒ වගේ සම්පූර්ණ විස්තර දැනගන්න ඕන අයි ක්‍රීම් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මම ඒ ගැන ෆුල් රිවිව් එකක් ගේනවා.